හැමනෙන්න. තොපි VO3 එකත් බෑන් කරගන්නවා. අපි ලව්වා කුණුහරුප කියවලා. උඹලා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ස්කූටර් පදින කෙල්ලොන්ට බය වෙයන්. උන්වත් දන්නේ නැහැ උන් කොහෙද යන්නේ කියලා. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. මේ වගේ වලියන තොපිව කොටියම කාපිය. ඊයා. මූසලා. ඇණියෙක්ට දෙයක් තේරුම් කරනවට වඩා හොඳයි සරම උස්සගෙන මේ අන්නාසි වත්ත මැදින් දුවනවා. අම්මට හුඩු මොකද්ද යකෝ මේ? A few moments later. මාගේ ප්‍රථමාදාර ආවා. නැගපන්. පවර් බැංක් ටිකයි ටෝච් ටිකයි charge කරගනින්න. ඔන්න වලපණේට හුලං ගහනවා. දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ නාගලවෙන් ආපු නාගයා. ආහ්නංගි මම වජය ෆේස්බුක් එක සර්ච් කරන්න වජය රොක්ස් කියලා. ලන්තරකයික ෆලරප්පුක බිහස්ස බිල්ෆි පලයන් බන්යන්න. සුජේ ඔය ෆෝන් එක දීපන් ළමෙකුට. තෝ ගංජා ගහලඩ. කසිප්පු ගහලඩ. කැමතිවරයක් ඉල්ලන්න. මට බෙන්ස් කාර් එකක් ලබා දෙන්න දෙවියනේ. පොඩි දෙයක් ඉල්ලපන් මාත් ඉන්නේ ගහක. පුදුම කරදරයක් නේ තියෙන්නේ සචින්ගෙන් ඇදුමක් වැලේවන්න බෑ. උස්සන් යනවා. කවුද ඔතන ඉඳන් දගලන්නේ? මේ මම්මා. පුතානෝ. ඔයාලා හොඳින්ද බලන්න රෑට දෙපතුලට එනවා. කවුරු හරි කියනවද පසිදුට ලාදුරුද කියලා? යලු වෙලා අවුරුදු 2යි අතින්වත් ඇල්ලුවේ නෑ. මට නම් විටක් නොකා බොකක් නම් දාන්න බෑ. මන් වගේ තව උන් ඉන්නවද? සදුනි මට සොබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමේ. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනින්. චූම්පාංකාරය අල්ලන්න සොනික්කාවත් බෑ. විනාඩියට මු අතුරු දහන් දෙයියනේ. බබා හරවන්න තියෙන පාර පහ වුණානේ. පොන් එක බලාගෙනවත් පාර කියන්න බැරිද ගැණියේ? ආච්චි නාකි මයිනෙත් දැක්කද? මයින ඇති ඔබ සරමස්සේ. අපිට මේක නවත්තන්න වෙනවා. ඉතින් අපි ආපු දුර වැඩි. දරාගෙන මේ හැමදේම. ඒ වුණාට නංගි මේ බස් එකේ තව දුර ගියොත් මට වමනේ යනවා මේ ඩ්‍රයිවර් එලවන විදියට. මගේ නම ශමිලා ලියනාරච්චි. කවිඳු කියන එකා නිසායි මට අද තේදලු කඩන්න උනේ. අපි ගිහින් ඒක කියමු. මචං මම මේ කල්පනා කළේ. විජය කුවේණි මීට් වෙලා මාළනිත් එක්ක යාළු වෙලා. ඇයි චන්ද්‍රිකාව කසාද බැන්ද කියලා. ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැණිකක්. කියලා යාළුවනේ අපි අද හඳට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතරබත් කඩේ බ්‍රාන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑම වල රස කොහොමද කියලා. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. පාතර ඊයෝ තමා සක්වලම අල්ලන්නේ. අද කලාවැවේ වතුර ඔක්කොම බොනවා. 3 days later. අම්මෝ මගේ බඩ. ඈ බොල කොල්ලෝ. කෝ මේ වැවේ තිබ්බ වතුර ටික. කවුද මේ AI ලබ්බක් ගෙනාවේ? විනෝද වෙන්නවත් වෙලාවක් නැහැ. ඉස්සර ගනුදෙනු ඉවර වෙනකන් ඔබව විතරක් පතන්නම්. එහෙනම් සදුන් අයියගෙන් ගත්ත රුපියල් 20000 දෙන්න වෙයි. තෙත ජෝකා අයන් කරක් දින පරාට සුවද තමයි මේ ලෝකේ මම ආසම සුවද. ස්තුතියි වැහි දෙවියනි.